ආයුබෝවන් මැහුම් මිත්‍රයෝ මගේ YouTube නාලිකාවෙන් අද ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ ගොඩක් වටින මැහුම් පාඩමක්. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්න ලෑස්ති වෙන්නේ අපි කොහොමද ළමා ගවුමක් කරගනිද්දී එක එක ඩිසයින් හදාගන්නේ කියලා. ඉතින් මූලික පත්‍රම ආශ්‍රයෙන් ඒ විදිහේ ඩිසයින් වෙනස් කරගන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් මැහුම් ගැන පුංචි දැනුමක්වත් නැති කෙනෙකුට වුණත් තේරුම් ගන්න පුළුවන් විදියට මම මුලින්ම මූලික පතරම හදාගන්න විදිහේ සිටම ඔයාට කියලා දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මූලික පතරම ගවුමක් සඳහා හදාගන්න විදිය මම ඊට කලින් channel එකේ කියලා දීලා තියෙනවා. ඒ වීඩියෝ වල බලලත් ඇති. අදම channel එක බලන අලුත් කෙනෙකුට උනත් මේක කරගන්න පුළුවන්. ඒ නිසා මම ළමා ගවුමක මූලික පතරම නිර්මාණය කරන ආකාරයේ ඉදිරිපස සහ පිටුපස පළු වෙන වෙනම ඔයාට කියලා දෙන්නම්. ඉතින් මේ විදියට මම කඩදාසි කොලයක් අරගෙන තියෙනවා. වීඩියෝ එක පටන් ගන්න කලින් තවත් දෙයක් තියෙනවා කියන්න. ඉතින් ඔයා දැනට ළමා මූලික පත්‍රම හදාගන්න දන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් දැනට මූලික පත්‍රම් කට්ටලේ මිලදීගෙන තියෙන කෙනෙක් නම් ඔයා මේ වීඩියෝවේ මේ මුල් ටික බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඩිසයින් ටික හදාගන්න විදිය ඔයාට බලන්න පුළුවන් වීඩියෝ එක ස්කිප් කරලා. ඉතින් ළමා ගවුම් මූලික පත්‍රම් කට්ටලේ පිළිබඳ විස්තරත් මම ඔයාට වීඩියෝ එකේ අවසානයේදී කියන්නම්. අවසානයේ වෙනකන් වීඩියෝවේ රැඳී ඉන්න. මේ අරගත්තු කඩදාසි කොලේ මගේ වම් අත පැත්තට නැම්මක් තියෙන විදියට දෙකට නවා ගන්නවා මුලින්ම. මොකද අපි සාමාන්‍යයෙන් ගොඩක් දුරට ළමා ගවුමක ඉදිරිපස පළුව ඒ විදියට තමයි අරගන්නේ නැම්මක් තියෙන විදිහට. කොහොමටත් අපි පතරමක් නිර්මාණය කරද්දී අපිට ඒ විදියට නිර්මාණය කරගත්තාම ගොඩක් පහසුයි මේක කරගන්න ඉදිරියට. ඉතින් මේ විදියට මම දෙකට නවාගත්ත කොලය මේසේ මත මෙහෙම තියාගෙන තියෙනවා. මේ පැත්තට තමයි නැම්ම තියෙන්නේ. ඊට පස්සේ මම කරන්නේ ඉහළින්ම මේ විදිහේ රේඛාවක් ඇඳ ගන්නවා. ඉතින් ඔය රෙදි කොටසක වගේ කරද්දි මේක ගොඩක් වැදගත්. මොකද රෙදි කොටස් වල ඇද තියෙන නිසා. ඉතින් ඒ දේවල් ඉවත් කරගන්න මම මෙහෙම රේඛාවක් මුලින්ම ඇඳ ගන්නවා. ඉතින් අද මම මේ බ්ලොග් එක නිර්මාණය කරන්නේ අවුරුදු 5ක දරුවෙක් සඳහා. අවුරුදු 5ක දරුවෙක්ගේ සම්මත මිමි ටික මම මේ විදිහට දාලා තියෙනවා ඉහළින්. උරහිස් අඟල් 10ක් වෙන්නේ. එතකොට උරහිස මම මුලින්ම දෙකට බෙදලා එන පිළිතුර මේ විදිහට පළමු රේඛාවේ අපි ලකුණු කරගන්නවා. මම මේ විදිහට අඟල් 5ක් තමයි ලකුණු කරගන්නේ. ඒ විදිහට අඟල් 5ක් ලකුණු කරගත්තට පස්සේ අපි උරහිස ඇල කිරීමක් පහත් කිරීමක් කරන්න ඕනේ. ඉතින් මේදී මම අඟල් භාගයක් තමයි උරහිස පහත් කරගන්නේ. මම මේ විදිහට අඟල් භාගයක් ලකුණු කරගෙන ඒ හරහා යන විදිහට අලුත් උරහිස් රේඛාව ඇඳ ගන්නවා ඇල රේඛාවක් විදිහට. ඉතින් අපි මේ විදිහට කරන්නේ ශරීරයේ හැඩය ඒ විදිහට අපේ පිහිටලා තියෙන නිසා. ඊට පස්සේ අපි ඇඳගත්තු රේඛාවෙත් අපි කරන්නේ අර අඟල් 5ක ප්‍රමාණය ලකුණු කරගන්නවා උරහිස දෙකෙන් බෙදූ ප්‍රමාණය. ඊට පස්සේ අපි රැගල් උස ලකුණු කරන්න ඕනේ. ඉතින් රැගල් උස ලකුණු කරද්දී අපි උරහිස දෙකෙන් බෙදූ ප්‍රමාණයට තවත් අඟල් භාගයක් එකතු කරලා අඟල් 5මාරක් විදියට තමයි මම රැගල් උස ලකුණු කරන්නේ. මොකද සාමාන්‍යයෙන් දරුවන්ගේ ඇඳුම් වල අත්කට ගොඩක් හිරට අපි මහන්නේ නැහැ. ලිහිල් වල තමයි කරගන්නේ. ඊට පස්සේ මම කරන්නේ උරහිස දෙකෙන් බෙදලා ඒ අරගත්තු ප්‍රමාණයම මෙතනත් රැගල් රේඛාවෙත් ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපි ලම්බක රේඛාවක් ඇඳ ගන්නවා මෙන්න මේ රේඛාවන් දෙක යාවෙන විදිහට. අපි දැන් මේ අත්කට අඳින්න තමයි මේ විදිහට රේඛාව ඇඳගත්තේ. ඊට පස්සේ පපුවට මිම්ම මට අද අඟල් 22ක් තියෙනවා. ඒක 4ෙන් බෙදුවට පස්සේ අඟල් 5මාරක් ලැබෙනවා. ඒකට මම අඟල් 2ක් එකතු කරගෙන මේ විදිහට රැගල් රේඛාවේ ලකුණු කරගත්තා. ඉතින් අර ටිකක් වැඩිපුර ලිහිල් බවක් අවශ්‍ය නිසා තමයි මේ විදිහට අඟල් 2මාරක් ලකුණු කරගත්තේ. ඊට පස්සේ මම කරන්නේ උරහිස රේඛාව සහ රැගල් රේඛාව අතර හරිමැද මාක් කරලා ඇතුළට මේ විදිහට අඟල් කාලක් ලකුණු කරගෙන ඊට පස්සේ මේ කෙළවරිනුත් අඟල් භාගයක ප්‍රමාණයක් ලකුණු කරගන්නවා. ඉතින් ඉදිරිපස අත්කට හැඩය ඇඳ ගන්න තමයි අපි මේ විදිහට ලකුණු කරගත්තේ. ඊට පස්සේ මම කරන්නේ මේ විදිහට මම නම් කර්ව් රූල තියාන තමයි මේක ඇඳගන්නේ. ඉතින් ඔයාට කර්ව් රූල්ස් නැත්නම් අතින් මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්න. ඉදිරිපස අත්කට හැඩය තමයි අපි මේ විදිහට අඳින්නේ. ඊට පස්සේ අපි කර පළල සහ කර ගැඹුර ලකුණු කරගෙන කර හැඩය ඇඳ ගන්න තමයි හදන්නේ. මේකෙදි මම කර පළල විදියට අඟල් 2මාරක් ලකුණු කරගත්තා. කර ගැඹුර විදියට අඟල් 3මාරක් ලකුණු කරගත්තා. ඉතින් මේ දේවල් ඔයාට ගන්න කර ප්‍රමාණය කර හැඩය අනුව වෙනස් කරලා අරගන්න පුළුවන්.
ඊට පස්සේ අපි මෙන්න මේ විදිය කොටු හැඩය ඇඳගෙන මේ කොටුව ඇතුලේ අපිට අවශ්‍ය ඕනම කර හැඩයක් ඇඳ ගන්න පුළුවන්. මම දැන් රවුම් කර හැඩය තමයි ඇඳගන්නේ මෙන්න මේ විදියට. ඊට පස්සේ අපි ගවුමේ ඉනට උස ලකුණු කරනවා. ඉතින් ඉනට උසත් අපේ සාමාන්‍යයෙන් අපි සම්මත මිම වලට ගන්නේ ගොඩක් දුරට උරහිස මිම්මම තමයි. මෙහිදීත් අපි අඟල් 10ම තමයි ඉනට උසත් අරගන්නේ. මම ඒ විදිහට මෙහෙම ලකුණු කරගන්නවා. මම මෙහිදී මැහුම් වාසි කිසිම දෙයක් තියන්නේ නැහැ. පසුව අපිට මැහුම් වාසි තියලා කපා ගන්න පුළුවන්. මේ විදිහට මම ඉන රේඛාව ඇඳ ගන්නවා. ඊට පස්සේ අපිට පපුව රේඛාවේ කියන්නේ රැගල් රේඛාවේ තියෙන ප්‍රමාණයම ඉන රේඛාවෙත් ලකුණු කරගන්න පුළුවන්. මොකද මේක අපි පොඩි දරුවන්ට කරන දෙයක් නිසා පොඩි බබාලගේ ඉන පපුව කියලා ලොකු වෙනස්කමක් නැති නිසා. ඉතින් ඊට පස්සේ අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට අඟල් භාගයක් හැඩ කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේකෙන් ගවුමක් මැව්වට පස්සේ දෙපැත්තෙන් එල්ලෙනවා අංශයේ පැත්තෙන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙහෙම හැඩ කරගන්න ඕනේ. ඉතින් ওই විදිහට තමයි අපි මේ මූලික පතරමේ ඉදිරිපස පළුව ඇඳගන්නේ. දැන් මේවා දකින්නේ ඉදිරිපස පළුව. අපි මේකට කිසිම මැහුම් වාසියක් තියාගෙන නෙවෙයි ඇඳගත්තේ. ඉතින් අපි දැන් මේක කපා ගනිද්දි මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේකට මැහුම් වාසි තියාගන්නේ කියලා. ඔයාලට අපැහැදිලි වෙන නිසා මම මේ විදිහට වෙනත් පාටකින් ඒක ඇඳලා පෙන්වන්නම්. මෙන්න මෙහෙම අපි සාමාන්‍යයෙන් රෙඩිමේඩ් ක්‍රමයට ඇඳුම් කරද්දී බොහෝ දුරට 8න් 3ක් තමයි මැහුම් වාසිය තියාගන්නේ. ඉතින් මම මේ විදිහට මැහුම් වාසිය ලකුණු කරගෙන යනවා. අපි මේ වගේ කරට මැහුම් වාසියක් තියෙනවා මුලින්ම. ඊට පස්සේ උරහිසට මැහුම් වාසිය තියෙනවා. ඊට පස්සේ කිහිල්ලටත් මැහුම් වාසි තියාගන්නවා. මෙන්න මේ විදිහට. ඉතින් දැනටමත් අපි අංශයට අඟල් 2ක ප්‍රමාණයක් තියාගෙන තමයි තියෙන්නේ ලිහිල් බව සහ මැහුම් වාසි සඳහා. ඒ නිසා ඔයාලට අවශ්‍ය නම් ওই විදිහටම උනත් අරගන්න පුළුවන්. ඉතින් තව වැඩිපුර ලිහිල් බවක් අවශ්‍ය නම් ඔයාලට මේ පැත්තට අංශයේ පැත්තට අවශ්‍ය ප්‍රමාණයක් වැඩි කරලා අරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පහළිනුත් අපි මැහුම් වාසි තියාගන්නවා. මොකද අපි 60 කොටස සහ සාය කොටසයකට සම්බන්ධ වෙන්න මැහුම් වාසියක් අවශ්‍යයි. ඒ ටික තමයි මේ විදිහට තියාගන්නේ. මෙන්න මෙහෙම අපි ඒකත් ලකුණු කරගන්නවා. ඉතින් මම මුලින් කියපු විදිහට අපිට අංශය මේ විදිහටම ගන්නත් පුළුවන්. නැත්නම් තව අඟල් භාගයක් අවශ්‍ය නම් මැහුම් වාසියක් මේ පැත්තට මෙහෙම තියාගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි දැන් මේ මැහුම් වාසි තියාගත්ත බ්ලොක් එක තමයි ඔයාලට පේන්නේ. ඉතින් මේක අපි දැන් කපා ගනිද්දි මේ විදිහට මැහුම් වාසි සමග අපිට කපා ගන්න පුළුවන්. නමුත් අද මම ඔයාලට මේක ආශ්‍රයෙන් පිටුපස පළුවත් කරලා පෙන්වන නිසා මැහුම් වාසි නැතිව තමයි කපා ගන්නෙ. මොකද අපිට මැහුම් වාසිත් එක්ක කපා ගත්තොත් මේක ඉදිරියට අනිත් දේවල් කරගත්තී ඔයාලට අපැහැදිලි වෙන නිසා. ඉතින් ඒ හින්දා මම මේක මැහුම් වාසි නැතිව තමයි කපා ගන්නෙ. මෙන්න මේ විදිහට මම ඔයාලට අර මැහුම් වාසි තියෙන්න අවශ්‍ය වෙන විදිහ තමයි කරලා පෙන්නුවේ. ඊට පස්සේ මම මේක දැන් කපා ගන්නවා මේ විදිහට මැහුම් වාසි රහිතව. මේ විදිහට මම ඉදිරිපස පළුව කපා ගත්තට පස්සේ අපි දැන් මේක ආශ්‍රයෙන් පිටුපස පළුව කපා ගන්න කොහොමද කියලා බලමු. දැන් මේ මම නැම්මට තියාන තමයි කපාගෙන තියෙන්නේ. ඉතින් පිටුපස පළුව කපා ගනිද්දී අපි මෙන්න මේ විදිහට තමයි කපා ගන්නෙ. මෙන්න මෙහෙම අපේ බලවාටි තමයි අපේ වම් අත පැත්තට තියාගන්නේ. මේ විදිහට බලවාටි දෙක මේ පැත්තට තියාගෙන අපි ෂිපර් එකක් සාමාන්‍යයෙන් අල්ලනවා පිටුපස පළුව සඳහා ඇඳුමක. මොකද පොඩි දරුවන්ගේ ගවුම් මහද්දී අපි ගොඩක් සැහැල්ලුවට ඒවා ඒගොල්ලොන්ට අඳින්න පුළුවන් විදිහට පහසුවට තියෙන්න ඕන නිසා අපි ඒ විදිහට පිටුපසට ෂිපර් එකක් යොදා ගන්නවා. ඉතින් ෂිපර් එකක් යොදා ගැනීම සඳහා අඟලක් තමයි මම මේ තියන්නේ බලවාටි පැත්තෙන්. ඒ විදිහට රේඛාවක් අපි ඇඳ ගන්නවා. ඉතින් මේක ඔයාට ගවුමක් මහගනිද්දි මේ විදිහට ෂිපර් එකක් දාන්න නැතුව උනත් දෙපැත්තටම නැම්මට උනත් කපා ගන්න පුළුවන්. නමුත් අපි මූලික පතරමක් විදිහට මේක හදද්දී මෙන්න මෙහෙම තියා ගන්නවා. එතකොට අවශ්‍ය කෙනෙකුට ඒ වෙනස්කම් කරගන්න පුළුවන් නිසා. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට අර අපේ නැම්ම තියෙන ඉදිරිපස පළුව අපි අර අඟලක් ලකුණු කරපු ස්ථානයෙන් මේ විදිහට තියා ගන්නවා. ඊට පස්සේ මම පින් එකක් දා ගන්නවා මෙහෙම. එතකොට අපිට පහසුයි මේක හසුරව ගන්න.
ඊට පස්සේ අපි දැන් මේකේ පිටුපස පළුව තමයි ඇඳ ගන්න හදන්නේ. මෙන්න මෙහෙම මම අර උරහිස තිබුණු රේඛාව ඒ විදිහටම ලකුණු කරගන්නවා. මොකද අපි පිටුපස කර හැඩය ඇඳ ගන්න ඕන නිසා උරහිස ළඟ සිට. ඉතින් පිටුපස කර සඳහා කර ගැඹුර සාමාන්‍යයෙන් අපිට අඟලක වගේ ප්‍රමාණයක් වුණත් ප්‍රමාණවත් වෙනවා. අඟලක් අඟල් එකහමාරක් ඒ විදිහට අපිට කැමති ප්‍රමාණයක් අරගන්න පුළුවන්. ඉතින් මම ඒ විදිහට ලකුණු කරගෙන ඊට පස්සේ මෙන්න මෙහෙම පිටුපස කර හැඩයත් ඇඳ ගන්න තමයි හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් ඉහළ සිට අඟලක් වගේ පහළට යනකම් කර හැඩයක් අපි අඳිද්දී මෙන්න මෙහෙම එකේලිව තියෙන්න ඕනේ පහළට. මොකද නැත්තම් අපි මේක උරහිස් මෝට්ටු කරන්න ගියාම අපිට ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඒ විදිහට කෙලින්ම ඇඳලා පසුව හැඩ කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පිටුපස කිහිලි කට හැඩය තමයි මම අඳින්නේ. ඉතින් ඒකෙදිත් අර ඇතුළට අඟල් කාලක් අපි ඉදිරිපස ඇඳා. ඒ විදිහට කරන්නේ නැතිව පිටුපස කිහිලි කට මෙන්න මෙහෙම මම ඇඳපු විදිහට ඔයාටත් ඇඳ ගන්න පුළුවන්. ඒ විදිහට ඒ කොටස් දෙකම ඇඳගත්තට පස්සේ ඊළඟට අපි මේ විදිහට මෙන්න මෙහෙම සම්බන්ධ කරගන්නවා මේවා. මොකද අපි දැන් පිටුපස පළුව කපා ගන්න හදන නිසා මෙන්න මෙහෙම මේකත් මාක් කරගෙන අපි දැන් පිටුපස පළුව කපා ගනිමු. පිටුපස පළුවත් මේ විදිහට කපා ගත්තට පස්සේ මෙන්න මෙහෙම කොටස් දෙකක් තමයි අපිට ලැබෙන්නේ. මෙන්න මේ විදිහට මැදට ෂිපර් එකක් දාන නිසා කොටස් දෙකක් විදිහට තමයි අපිට ලැබෙන්නේ. ඉතින් ඒ විදිහට පිටුපස පළුව කොටස් දෙක තියෙනවා. ඊට පස්සේ ඉදිරිපස පළුව නැම්මට තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි මේ පතරම සකස් කරගන්නේ. දැන් ඊට පස්සේ අපි බලමු මූලික පත්‍ර මාත්‍රයෙන් ඩිසයින් හදාගන්න විදිය. අද මම ඔයාලට ඩිසයින් 3ක් කියලා දෙන්න හදන්නේ. පළවෙනි එක තමයි උරපටි ගවුමක් කරගනිද්දී අපි කොහොමද මූලික පත්‍රයෙන් උරපටි ගවුමක් සඳහා අවශ්‍ය වෙන වෙනස්කම් ටික කරගන්නේ කියන එක. උරපටි ගවුමක් සඳහා ඩිසයින් එක වෙනස් කරගනිද්දී අපි මුලින්ම කරන්න ඕනේ අපිට අවශ්‍ය වෙන කර ගැඹුර කොච්චරක්ද කියලා මුලින්ම තීරණය කරන එක. ඉතින් ඒක අපිට අවශ්‍ය ප්‍රමාණයක් අරගන්න පුළුවන්. අඟල් 2ක්, 2කමාරක්, 3ක් ඒ විදිහට අරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි තීරණය කරගත්ත ප්‍රමාණය මේ විදිහට මාක් කරගන්නවා අපේ උරහිස මුදුනේ සිට මාක් කරගෙන ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ කෙළවරේ සිට අඟලක වගේ ප්‍රමාණයක් අපි ලකුණු කරගන්නවා. මොකද අපි දැන් මේක උරපටි යොදා ගන්න නිසා මේ කිහිල්ල ළඟින් පොඩි ප්‍රමාණයක් ඇතුළට ලකුණු කරගන්න ඕනේ. මේ විදිහට අඟලක වගේ ප්‍රමාණයක් අපි ඇතුළට මාක් කරගත්තාම ප්‍රමාණවත් වෙනවා මේ වයසේ දරුවෙක් සඳහා. ඉතින් එහෙම ලකුණු කරගත්තට පස්සේ මට මෙතන මෙන්න මේ විදිහට අඟල් 4ක ප්‍රමාණයක් තමයි නැම්මේ සිට තියෙන්නේ. ඉතින් ඒක අපිට හොයාගන්න තවත් ක්‍රමයක් තියෙනවා. අපිට උරහිසමින්ම 10ක් තියෙනවා. 10න් දෙකට බෙදපුවාම අඟල් 5යි. ඒකෙන් අඟලක් වගේ අඩු කරලා වුණත් අපිට මෙන්න මේ ප්‍රමාණය හොයාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි කිහිලි කට ඇඳගත්තු ප්‍රමාණය මෙන්න මේ විදිහට මෙතෙන්ට සම්බන්ධ කරගන්නවා. අපේ මුලින් අපි මූලික පත්‍රමේ ඇඳගෙන තියෙන කිහිල්ල සඳහා මෙන්න මේ විදිහට ඒකට සම්බන්ධ කරගෙන මෙන්න මෙහෙම රේඛාවක් අපි ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මෙහෙම ඇඳගත්තට පස්සේ අපිට ඉහළට මැහුම් වාසිය අවශ්‍ය වෙනවා. මොකද අපි දැන් මේක මේ විදිහට කපා ගත්තට පස්සේ අපිට උරපටි මෝට්ටු කරන්න වෙනවා. නැත්නම් අපි මේක ලයිනින් කරගන්නවා නම් ලයිනින් එක මේකට මෝට්ටු කරගන්න වෙනවා. ඒ නිසා අඟල් භාගයක මැහුම් වාසියක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ හින්දා අපි මේ විදිහට අඟල් භාගයක් ඉහළට ලකුණු කරගෙන අපිට පුළුවන් එතනින් බ්ලොක් එක කපලා ඉවත් කරන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම මම බ්ලොක් එක උඩ කොටස මෙතනින් මේ විදිහට කපලා අයින් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි ඇතුළට නවා ගන්නවා මේ කොටස. ඇතුළට නවාගෙන අපි අර ඇඳගත්තු රේඛාවෙන් මෙන්න මේ විදිහට කපා ගන්න තමයි තියෙන්නේ. මේ විදිහට කපා ගත්තට පස්සේ අපිට ලැබෙන්නේ මෙන්න මේ විදිහේ කොටසක්. ඒක දිගහැර ගත්තට පස්සේ අපිට මෙන්න මෙහෙම තමයි දකින්න තියෙන්නේ. ඉතින් අපිට මේකට උරපටි යොදාගෙන අපිට ගවුමක් නිර්මාණය කරගන්න හරිම පහසුයි.
මේ සඳහා උරපටි යොදා ගන්න විදිහත් මම ඔයාලට අවබෝධයක් ලබා දෙන්නම් මේ ගමන්ම. ඉතින් අපි හිතන්න අපිත් අඟල් 3ක කර ගැඹුරක් තියාගත්තා කියලා මේ කඳිද්දි. එතකොට ඒ අඟල් 3 වගේ අපිට දෙගුණයක් අවශ්‍ය වෙනවා උරපටිය සඳහා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මම කොලයකින් ඔයාලට පෙන්වන්නම්. අපිට අපේ කර ගැඹුර අඟල් 3ක් කියලා හිතුවොත් ඒ වගේ ඉදිරිපසට කර ගැඹුර අඟල් 3යි පිටුපසට ඒ වගේ කොටසක් යනවා. එතකොට අඟල් 6යි එතන. ඊට පස්සේ තව අඟලක් විතර අපිට තියන්න වෙනවා දෙපැත්තෙන් අඟල් භාගේ ගවුමේ කඳ කොටස සඳහා මෝට්ටු වෙන්න. එතකොට එක උරපටියක දිග අඟල් 7ක් තමයි එන්නේ. අපේ කර ගැඹුර අඟල් 3ක් විදිහට අපි අරගත්තොත්. ඉතින් ඒ විදිහට කර ගැඹුර ගන්න ප්‍රමාණය වගේ දෙගුණයක් අරගෙන ඒකට තව අඟලක් එකතු කරලා තමයි අපි උරපටියේ දිග හොයාගන්න ඕනේ. ඉතින් ඒ විදිහට මෙහෙම අපි උරපටියක් කපා ගන්නවා. මේ වගේ උරපටි දෙකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ ක්‍රමයට මහනවා නම්. ඉතින් මම ඒ කඩදාසි කොලේ කපාගෙන මේ විදිහට ඔයාලට පෙන්වන්නම්. මෙන්න මේ විදිහට උරපටිය අපේ ඇඳුමේ ඉදිරිපස පළුවට වගේම පිටුපස පළුවටත් අල්ලන්න ඕනේ. උරපටියේ උරහිස් මෝට්ටුවක් නැහැ. තනි පටියක් විදිහට තමයි කොටස් දෙකටම ඇල්ලෙන්නේ. එහෙම නැත්නම් අපිට උරපටිය මෙන්න මේ විදිහට පහලින් සම්බන්ධ කරලා ඉහළින් ගැට ගහන්න හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහේ මෝස්තර කරන විදිහ මම ඔයාලට මීට කලිනුත් වීඩියෝ කීපයක් දාලා තියෙනවා channel එකේ. මට ඔයාලට මේකෙදි කියලා දෙන්න අවශ්‍ය වුණේ මූලිකව මේ ඩිසයින් එක හදාගන්න විදිය. මූලික පතරම ආශ්‍රයෙන්. ඉතින් මේ විදිහටත් අපිට ඒක කරගන්න පුළුවන්. දෙවෙනි ඩිසයින් එක විදියට මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ මූලික පතරම ආශ්‍රයෙන් අපි කොහොමද ක්‍රොස් ඕවර් ගවුමක් කරගන්නේ කියලා. ඉතින් ක්‍රොස් ඕවර් ගවුමක් කරගන්න විදිය ගැනත් මම මීට කලිනුත් වීඩියෝ එකක් දාලා තියෙනවා. නමුත් ඔයාලට මම මේකෙදි කියලා දෙන්නම් හරියටම ඩිසයින් එක හදාගන්න විදිය. දැන් ඔයාලට මේ පේන්නේ අපි හදාගත්තු ඉදිරිපස පළුව. ඉතින් මෙහිදී මෙන්න මෙහෙම අපි ක්‍රොස් ඕවර් කරගන්න නම් අපි මෙන්න මේ විදිහට මේ රේඛාව ඇඳ ගන්න ඕනේ. අපේ කර තියෙන ස්ථානයේ ඉඳලා මේ පැත්තට අංශයේ පැත්තට මෙන්න මෙහෙම මම රේඛාවක් මුලින්ම ඇඳගත්තා. මෙන්න මේ වගේ. ඉතින් ඔයාලට මේ විදිහට වුණත් මේ අරගන්න පුළුවන් මේ හැඩය. එහෙම නැත්නම් මෙහෙම පහළට කර්ව් කරලා වුණත් අරගන්න පුළුවන්. ඉතින් මේ හැඩය කැමති විදිහට අරගන්න පුළුවන් කැමති ආකාරයකට. මෙන්න මෙහෙම මම කර්ව් කරලා අරගත්තා. එතකොට ගොඩක් ලස්සනයි. සාමාන්‍ය කෙලින් රේඛාවක් ගන්නවට වැඩිය. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි දැන් ඒක දිගේ කපාගෙන බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් මම අර කර්ව් හැඩයට ඇඳගත්තු රේඛාව දිගේ මේ විදිහට කපා ගන්නවා. අපි සාමාන්‍යයෙන් මේ විදිහේ ඩිසයින් එකක් කරද්දී නම් මුලින්ම කඩදාසි කොලයක කරගන්නවා නම් අපිට පහසුයි. මොකද දැන් ඔයාලට පේනවනේ මේ විදිහට මේ අහක යනවා කඩදාසි කොල කොටසක්. ඉතින් රෙදි කොටසක් අපි කරොත් මේ රෙදි කොටසකුත් අහක යනවනේ. ඒ නිසා මේ විදිහට මුලින්ම කඩදාසි කොලයක මේ ඩිසයින් එක අපිට හදාගෙන ඉන්න පුළුවන්. ඒ විදිහට අපි එක පැත්තක් දැන් හදාගෙන තියෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති දැන් ක්‍රොස් ඕවර් කරන්න අපිට තවත් මේ විදිහේම කොටසක් අවශ්‍ය වෙනවා කියලා. ඉතින් මම තවත් මේ විදිහේ කොටසක් අරගත්තා. ඒකත් මම නැම්මට තියාගෙන තමයි තියෙන්නේ. ඒක ආශ්‍රයෙන් මම දැන් තවත් මේ වගේ කොටසක් කපා ගන්න තමයි හදන්නේ. මෙන්න මෙහෙම තියාගෙන කපා ගන්න ඕනේ. ඉතින් ඔයා රෙදි කොටසකින් මේ දේ කරගනිද්දි කල්පනාවෙන් කරගන්න. මොකද දැන් මේක හොඳ පිට හරි කන පිට හරි තියලා කපා ගන්න ඕනේ. එහෙම නැත්නම් එකම පැත්තට කොටස් දෙකක් වලට කැපෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ විදිහට වෙන්නේ නැතිව පරිස්සමට කරගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම මම ඒ කොටසත් කපා ගත්තා. දැන් අපිට පුළුවන් මේක ක්‍රොස් ඕවර් ආකාරයට සකස් කරගන්න. ඉතින් දැන් අපි මේ වෙනස්කම ඉදිරිපස පළුවටනේ කරගත්තේ. අපිට සාමාන්‍ය විදිහටම මේකේ පිටුපස පළුව තියාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට දැන් පේනවා ඇති. මම මෙන්න මේ මැද කට් මාක් එකක් දාගෙන තියෙනවා කොටස් දෙකේම. ඒ කට් මාක් දෙක එක ළඟින් හිටින විදිහට මෙන්න මෙහෙම තියාගන්න ඕනේ. ඉතින් ඔයත් මේක රෙදි කොටසක් කරගනිද්දිත් අනිවාර්යෙන් කට් මාක් එකක් දාගන්න. එතකොට අපිට අර හරි තැනින්ම මේක තියාගන්න පුළුවන්. එහා මෙහා වෙන්නේ නැතුව. මම පින් එකක් දාලා ඔයාලට පෙන්වන්නම් කොහොමද මේක තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට අපිට මේක සකස් කරගන්න පුළුවන්. ඉතින් දැන් අර අපි ගන්න හැඩය අනුව අපේ කර ගැඹුරත් චුට්ටක් වැඩි වෙලා තියෙනවා. ඔයාලට කර ගැඹුර අඩු වැඩි කරගන්න පුළුවන්. මේක අර මුලින්ම අපි අඳින හැඩය අනුව. ඉතින් මේ විදිහට තමයි මේකේ ඉදිරිපස පළුව අපි සකස් කරගන්නේ ක්‍රොස් ඕවර් මොස්තරයේ. ඒකත් මූලික පත්‍ර මාශ්‍රයෙන් කරගන්න විදිය ගැන ඔයාලට හොඳ පැහැදිලි කිරීමක්
ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. තුන්වෙනි මෝස්තරයේ හැටියට මම ඔයාලට one shoulder frock එකක් කරගන්න විදිය තමයි කියලා දෙන්නේ. ඉතින් one shoulder frock එකක් කරගන්න විදිය ගැනත් වීඩියෝ එකක් channel එකේ දාලා තිබුණා කලින් සම්පූර්ණ ගවුමක්ම කරගන්න විදිය. මේ විදිහට අපි සාමාන්‍ය මූලික පතරම මුලින්ම අරගන්නවා. අරගෙන එක පැත්තක තමයි අපි මේ ෂෝල්ඩර් එක ඉවත් කරන්නේ. මෙන්න මෙහෙම කිහිලි අපේ රැගල් රේඛාව තියෙන්නේ. අන්නේ රැගල් රේඛාව ළඟින් යන විදිහට අපිට මේක මාක් කරගෙන යන්න පුළුවන්. මෙන්න මෙහෙම හැඩ කරගෙන. මේ දේවල් අපිට අතින්ම මේ විදිහට කරගන්න පුළුවන්. රූල්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම හැඩ කරගන්න පුළුවන්. ඉතින් අපි අර කරට සම්බන්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ කොටස කපලා ඉවත් කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ කොටස තමයි ඉවත් වෙන්නේ. මේ විදිහට කපා ගන්නවා අපි ඒක. ඉතින් ඔයාලා දැකලා ඇති ගොඩාක් මේ විදිහේ විලාසිතාවයන් තියෙනවා. one shoulder frock සාමාන්‍යයෙන් අපි party frock සඳහා ගොඩක්ම ලස්සනයි. මේ විදිහට අරගත්තට පස්සේ මේ one shoulder frock එක ආශ්‍රයෙන් අපිට ගොඩක් ඩිසයින් කරගන්න පුළුවන්. අපි මේකේ පිටුපස පළුවත් මේ විදිහටම තමයි නැම්මකට තියාගෙන කපා ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට කොටස් දෙකම ඉදිරිපස සහ පිටුපස යන කොටස් දෙකම මේ පැත්තට ෂෝල්ඩර් එක තියෙන විදිහට එක පැත්තකට ඒ විදිහට කපා ගන්න අපිට පුළුවන්. ඉතින් ওই විදිහට බ්ලොක් එක කපා ගත්තට පස්සේ අපිට මේක මේ විදිහටම උනත් උරහිස් මෝට්ටු කරලා මහගෙන අරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අනිත් ෂෝල්ඩර් එක පැත්තට අපිට සිහින් උරපටියක් මේ විදිහට ගැට ගන්න හදා ගන්න පුළුවන්. මොකද පුංචි දරුවන්ට මේ වගේ ගවුමක් අඳද්දි ඒක උරහිස අනිත් පැත්තෙන් නැති නිසා ගවුම ඇඟට හරියට ෆිට වෙලා තියෙන්නේ නැති වෙයි කියලා හිතෙනවා නම් මෙන්න මෙහෙම පුංචි උරපටියක් දෙපැත්තෙන්ම අපිට අල්ලලා මහ ගන්න පුළුවන්. උඩින් ගැට ගන්න හදා ගන්න පුළුවන්. ඒ විදිහට අපි කැමති විදිහට ඩිසයින් කරලා ඒක කරගන්න අපිට පුළුවන්. ඉතින් මම ඔයාට අද කියලා දුන්නේ මූලික පතර මාශ්‍රයෙන් නිර්මාණය කරගන්න පුළුවන් ළමා ගවුම් ඩිසයින් 3ක කරන ඒ දේවල් කරගන්න විදිහ. ඉතින් මේක මම ඔයාලට තවත් දෙයක් තියෙනවා කියන්න. මේ වන විට ඔයා ගොඩක් දෙනෙක් මේක දන්නවත් ඇති. ළමා ගවුම් මූලික පතරම් කට්ටලේ තියෙනවා. ඔයාට අවශ්‍ය කෙනෙකුට ළමා ගවුම් මූලික පතරම් කට්ටලේ ලබා ගන්න පුළුවන්. ඔයා දැන් මේ දකින්නේ ඒ බ්ලොක් සෙට් එක. ඉතින් සයිසස් 10කින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. අවුරුදු 1 සිට 12ක් දක්වා දරුවන්ගේ ගවුම් මැසීම සඳහා වන මූලික පතරම. මේ විදිහට මම එක සයිස් එකක් ඔයාලට අරන් පෙන්වන්නම්. XS small කියන සයිස් එක තමයි මේ තියෙන්නේ. මේකේ ෆ්‍රන්ට් එක තියෙනවා, බැක් එක තියෙනවා. මැහුම් වාසි ලකුණු කරලා තියෙනවා බ්ලොක් එකේ. ඒ වගේම ඉදිරිපස පළුව මේ විදිහට ෆෝල්ඩ් කියලා සඳහන් කරලා පිටුපස පළුවේ ෂිපර් එකක් අල්ලන්න හෝ බොත්තම් සඳහා අඟලක මැහුම් වාසියක් තියලා තියෙනවා. ඉතින් ඔයාට මෙන්න මේ විදිහට තමයි සියලුම බ්ලොක් ලැබෙන්නේ මේකේ. මේ වගේ අපිට සයිසස් 10ක් තියෙනවා. එතකොට ඔයාට සාමාන්‍ය අවුරුදු 1 ඉඳන් 12 දක්වා කියලා කිව්වට අවුරුදු 1 සිට 15 දක්වා වුණත් දරුවන්ට ගවුම් මහන්න යොදා ගන්න පුළුවන්. දරුවන්ගේ වැඩිම වෙනස් වීම අනුව යොදා ගන්න පුළුවන්. ඔයා දැන් මේ දකින්නේ මූලික අත. මේ බ්ලොක් සෙට් එක සඳහා ලැබෙනවා මූලික අත. ඒක තමයි ඔයා දැන් මේ දකින්නේ සයිසස් සියල්ලටම හරියන විදිහට නිර්මාණය කරලා තියෙන එක. ඊට අමතරව සයිස් chart එකක් හම්බ වෙනවා. මේ තියෙන්නේ සයිස් chart එක. මේක මේ විදිහට සම්මත මිමි අනුව සකස් කරලා තියෙනවා. තවත් ඔයාලට සාය කොටස් සකස් කරගන්න ආකාරය මේ විදිහට රූප සටහන් මාර්ගයෙන් දක්වලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වන රෙදි ප්‍රමාණවල දිග පළල ඒ දේවල් හැම දෙයක්ම වෙන වෙනම සයිස් වලට අදාළව සකස් කරලා තියෙනවා. ඉතින් ළමා ගවුම් මූලික පතරම් කට්ටලේ මිලදී ගන්න ඔයාට මේ හැම දෙයක්ම සහිතව තමයි ලැබෙන්නේ. ඊට අමතරව ළමා ගවුමක් මහගන්න වීඩියෝ එකකුත් ඔයාට හම්බ වෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් නිතරම මැසේජ් දාලා අහනවා කොහොමද මේ දේවල් ලබා ගන්නේ, කොහොමද මොනවද මේ වගේ තියෙන්නේ කියලා. ඉතින් පොදුවේ මම ඒ හින්දා වීඩියෝ එකක් අරගෙන ආවා. එතකොට ඔයාලා හැම දෙනෙක්ටම මේ දේවල් දැනගන්න පහසු නිසා. ඉතින් ඔයාලට මේ දේවල් ලබා ගන්න අවශ්‍ය නම් මේ තිරේ පේන අංකයට WhatsApp මැසේජ් එකක් දාලා ඒ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. දැනට බ්ලොග් සෙට් එක මිලදීගෙන ගවුම් මහලා ෆොටෝස් එවපු අයගේ ෆොටෝස් ටිකක් ඔයාලට දැන් මේ පේන්නේ. ඉතින් ඔයාටම පේනවා ඇති ගොඩක් ලස්සනට නිර්මාණාත්මකව ඒක දේවල් ගත්තු අය ලස්සනට මේ දේවල් මහලා තියෙනවා කියලා.
ඉතින් අද ඔයාලට අරගෙන ආපු පාඩම හැම දිනෙකටම ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මූලික පත්‍රම ආශ්‍රයෙන් වෙනත් ඩිසයින් කරගන්න තවත් වීඩියෝ එකක් මම ඉදිරියේදී අනිවාර්යෙන්ම ඔයාලට ඉක්මනින්ම අරගෙන එන්නම්. ළමා ගවුම් සඳහා කොලර යොදාගෙන කරගන්නේ කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් ඔයාලා හැම දිනෙකටම ගොඩාක් ස්තුතියි මගේ channel එකත් එක්ක මුලින් ඉඳන් එකතු වෙලා හිටපු හැම වෙලාවෙම මට මැසේජ් දාන කමෙන්ට් දාන ඔයාලා හැම දිනෙකටම එදා වගේම අදත් ගොඩක් ආදරේ ගොඩක් ස්තුතියි. එහෙනම් ආයෙත් ඉක්මනින්ම වටිනා මහවුම් පාඩමක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්නම්. එතකන් ඔයාලා හැම දිනෙකම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.